පසුගිය අවුරුද්දේ අවසාන නොවැම්බර් දෙසැම්බර් කියන මාස දෙක අපේ රටේ මිනිස්සුන්ගේ සතුට සම්පූර්ණව අහිමි කරපු මාස දෙකක්. සමහරුන්ට ඉන්න හිටින්න තැන එතකොට තමන්ගේ ඇඳි වත පවා අහිමි කරපු මාස දෙකක්. මම හිතනවා මේ ව්‍යසනය ස්වභාවික ව්‍යසනයක් වුණාට සමහර මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලයම හම්බ කරපු දේවල් අහිමි වුණා. සතුට සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඒ අහිමි වුණු සතුට අපට යලිත් ලබා ගන්නට පුළුවන් නම් මම හිතනවා අපි දුකේම හැමදාමත් සිටිය යුතු නැහැ. හැබැයි ඒ සතුට තවත් කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඉටු කරන තැනට අපට අරගෙන යන්නට පුළුවන් නම් ඒ සතුටේ වටිනාකම මෙහෙමයි කියලා කියන්නට බෑ. ඒ උදාාරතර කර්තව්‍ය පිළිබඳව කතා කරන තමයි අද අපි මීරිගමට ආවේ. මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය කියන්නේ මේ මීරිගම පුරවරේ උගතුන්, වියතුන්, බුද්ධිමතුන් බොහෝමයක් බිහි කරපු පාසල්. ඉතින් මේ පාසල් මාතාවට සෑහෙන කාලයක තිබ්බ අඩුපාඩුවක් තමයි මේ දරුවන්ට අවශ්‍ය ගොඩනැගිල්ලක අවශ්‍යතාවය. මේ ගොඩනැගිල්ල SMS ගොඩනැගිල්ල නෙවෙයි. ප්‍රාසාද ත්‍රිත්වයකින් සමන්විත දැවැන්ත ගොඩනැගිල්ල. ඉතින් මෙය ඉදිකිරීමේ සීනේ සැබෑ කරන්නට මම හිතනවා මේ පවතින රජයට මේ පාසල විතරක් නෙවෙයි පාසල් බොහොමයක් බලන්න තියෙනවා. ඉතින් ඒ ආධාරත් දෙමව්පියන්ගේ සත්කාර, ව්‍යාපාරිකයන්ගේ සහයෝගය සහ මේ පාසලේ කොටු පෞරසයේ හැමදාමත් සුරකින ආදිසිස සංගමේ දැවැන්ත යෝධ ශක්තියෙන් මෙය ගඩොලෙන් ගඩොල ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් හොඳ අත්දැකීමක් ඔබට ලබා දෙන්නට කල්පනා කරනවා. ඒ තමයි වෙන මොනවත් නෙවෙයි දැවැන්තම සැනකිලි අත්දැකීම. මේ තියෙන්නේ ඒ වැඩේ. ඉතින් මේ වැඩේ පිළිබඳව මෙතන කතා කරනවට වැඩිය ඒ තියෙන තැන ඉඳන් කතා කරන එක හොඳයි. අපි යන් එතෙන්. මේ තමයි වැඩේ. මීරිගම බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිත සංගමයේ අභිමානයෙන් යුතුව ඉදිරිපත් කරන දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකිලිය PMB මෙගා බොනන්සා වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකිලිය තමයි මේ මාසේ, ඒ කියන්නේ 2026 ජනවාරි මාස 21, 22, 23, 24, 25 කියන දින පහ මීරිගම නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන්නට සංවිධානය කර තිබෙනවා. ඉතින් ලංකාවේ සුපිරි ආටිස්ට් ලයින් අප් එකක් එක්ක ලංකාවේ මේ දවස්වල කතා කරන යෝන් සංගීත කණ්ඩායම් පහක් එක්ක ඔබගේ මතකයේ අමතක නොවන දැවැන්තම වෙළඳ ප්‍රදර්ශන සහ සැනකිලි සහ ප්‍රසංග මාලාව මේ ගොඩනැගිලි ඉදිරි කිරීමේ අරුමුදල වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා. සැනකිලි ආරම්භ කරන පළවෙනි දවසම එන්නේ වෙන කවුරුත් නෙවෙයි කුරුණෑගල පැචි. ඒ වගේ තමයි ජනවාරි 22 එන්නේ වෙන කවුරුත් නෙවෙයි බාදරය කරන හික්කඩුව ශයිනි. අපි 23 ආරාධනා කරා බණ්ඩාරගම රිවර්බ් බෑන්ඩ් එකට. ඔබ දන්නවනේ අලුත්ම වයිබ් එක බණ්ඩාරගම රිවර්බ්. ඒ වගේම 24 ඒ කියන්නේ සෙනසුරාදා ඔබ ආදරය කරන ඔබට ආදරය කරපු ලෝන් සංගීත වේදික පිරිස ටැංගෝ චෙහ අවසාන දවස ලයිව් ඉන් කොන්සර්ට් එක දැවැන්තම මෙගා ස්ටේජ් එක ඔබ මවිතයට පත් කරන LED walls දැවැන්ත ශබ්ද පරිපාලන කට්ටල් මේ සියල්ලකම පරිපූර්ණ අවසාන දිනය ලයිව් ඉන් කොන්සර්ට් එක Wi-Fi බෑන්ඩ් එක එනවා ජනප්‍රිය කලාකරුවන් පිරිවරාගෙන. ඉතින් මම හිතනවා මම අර කිව්වේ මාස ගණනක් දුකෙන් හිටියා. දුක අපි කැප කරමු පාසල වෙනුවෙන්. සතුටු වෙමු. මේක තමයි ඔබට මේ පුරවර දකින්න පුළුවන් දැවැන්තම වෙළඳ ප්‍රදර්ශන සහ සැනකිලිය. එන්න අපිත් එක්ක අයියා ක්‍රීඩාංගණයට. අපි එතන ඉඳගෙන මොනවද තියෙන අයිටම්ස් කියලා අපි කතා කරමු. එන්න මගෙත් එක්ක යන්න. මේක තමයි ග්‍රවුන්ඩ් එක. හරි? අපේ තරුණයෝ ක්‍රීඩා කරන වෙනදට ක්‍රීඩාවේ තෝතන්නක් වන මීරිගම ක්‍රීඩාංගණය 21, 22, 23, 24, 25 කියන දින පහ වෙනස් වයිබ් එකකට දිගහැරෙනවා. ඒ තමයි සැනකිලි කලාවේ දැවැන්තම අත්දැකීම BMV මෙගා බොනන්සා වෙළඳ ප්‍රදර්ශන සහ සැනකිලි. මේරේ රවුන්ඩ්, ඩබල් ෆ්ලයි, ජෙට් රයිඩර්, ගැලැක්සි, බවුන්සර්, ඉලෙක්ට්‍රික් කාර් වගේ වෝටර්ෆෝල් මේ ඇතුළු පුංචි පැටවුන්ට විනෝද වෙන්න පුළුවන් දැවැන්තම සැනකිලි අත්දැකීම. ඒ විතරක් නෙවෙයි මේ පුරාවටම ලස්සන වෙළඳ ප්‍රදර්ශන කුටියෙන් ඔබට ආහාර පාන ගන්න, බොහෝ දේවල් මිලදී ගන්න, සියල් සුපිරි සැනකිලියක අත්දැකීම අපි ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත කලාකරුවන් පිරිවරාගෙන රාත්‍රී ඔබ මවිතයට පත් වෙන දැවැන්තම මේසි අත්දැකීම
මේ සියල්ලම සමග අපි ආරාධනා කරනවා එන්නට කියලා. මේ සියල්ලම සංවිධානය කරන්නේ බණ්ඩාරනායක විද්‍යාලීය ආදි සංගමය. ඒකම අපි අමතක කරන්නේ අපට තියෙන සියලුම පාසල් වල අපේ ආදරණීය ආචාර්යවරු විදුහල්පතිවරු දරුවෝ ඔක්කොම අපට සහයෝගය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මීරිගම ප්‍රාදේශ සභාව ගරු සභාපතිතුමා ඇතුළු මේ මන්ත්‍රී මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම මීරිගම පොලිසිය පොලිස් ස්ථාන ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩල සියලු දෙනාම අපත් එක්ක අත්වල බැඳගෙන මෙය ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට අපට දායකත්වය ලබා දෙනවා. එහෙමනම් ඔබ දන්නවානේ සියලු දේවල් අපි අමතක කරලා යලි ගොඩනගමු අපේ රට. අපි සතුටු වෙමු විනෝද වෙමු. පාසලේ දියුණුව වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම අරමුදල දායකත්වය ලබා දෙන්නට එන්න අපිත් එක්ක අමතක කරන්න එපා. ජනවාරි මාස 21, 22, 23, 24, 25 මේ දින පහ වෙන් කර තමයි. අපි එදාට හමු. ඔබට ජයග්‍රහී දවසක්.